සිංහ ලග්නයෙන් උපන් ඔබට 2026 වර්ෂයේදී ඔබේ ග්‍රහ පිහිටීම සමග පවතින පලාපල තත්ත්වය කුමක්ද කියන එක මේ වීඩියෝ එක තුලදී මම කතා කරනවා. ඔබ මේ තාක් ඉරහඳ ජ්‍යොතිෂය subscribe කරලා නැත්නම් subscribe කරලා ඉරහඳ ජ්‍යොතිෂය සමග සම්බන්ධ වෙන්න කියන එක මුලින්ම මතක් කරනවා. 2026 වර්ෂයේ සිංහ ලග්න හිමි ඔබට වාසනාවන්ත වර්ෂයක් වශයෙන් මට මුලින්ම සඳහන් කරන්න පුළුවන්. මේ වර්ෂය පුරාවටම ඔබට කටයුතු කරන්නට තියෙන්නේ ග්‍රහ මාරු වීම නිසා ඇතිවන බලපෑම් සමගමයි. තරමක් අභියෝග සහිත වුවත් ඔබ මේ වසරේදී අභියෝග තුලින් ජයග්‍රහණය ලබන බව ඔබේ ග්‍රහචාර්යය පවසනවා. මේ වීඩියෝ මගින් ඔබේ අධ්‍යාපන තත්ත්වයේ රැකියාව ඒ වගේම ධනය සහ සෞඛ්‍ය කියන මේ අංශ සියල්ලම පහේ ආවරණය වෙන විදියට මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මම ආරාධනා කරනවා ඔබට මුල සිට අන්තිම මොහොත දක්වා මේ වීඩියෝවත් සමග රැඳී සිටින්න. 2026 වර්ෂයේ සාර්ථක කරගන්නට අවශ්‍ය කරන බොහෝ දේවල් ඔබට මේ වීඩියෝ එක තුල අන්තර්ගත වෙනවා. සිංහ ලග්න හිමි ඔබේ රැකියාව සහ ව්‍යාපාර තත්ත්වයේ මුලින්ම කතා කළොත් උසස් වීම සහ නව අවස්ථා ලැබෙන වර්ෂයක් වශයෙන් 2026 වර්ෂය ඔබට හඳුන්වන්න පුළුවන්. ඔබ රැකියා කරන ස්ථානයේ ඔබට උසස් වීම නව වගකීම් ලැබීමට ඉඩ ඇති වසරක්. ඔබේ දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට ඔබට අවස්ථා වැඩි වශයෙන් ලැබෙනවා. ඒ නිසා මම ඔබට මතක් කරන එකම දේ තමයි මේ දක්ෂතා පෙන්වන්න ලැබෙන අවස්ථා මගහරින්න එපා. ඒ අවස්ථාව කියලා කියන්නේ ඔබේ ජීවිතයට ජයග්‍රහණය ගේන්න දෙවියන් දෙන අවස්ථාව බව හොඳින් මතක තබා ගන්න. ඔබේ ජීවිතයට ලැබෙන එකම එක අවස්ථාවක්වත් මේ වසර තුලදී නම් මග හැර ගන්න මෙපා. විදේශ රැකියාව හෝ විදේශගත වීමට බලාපොරොත්තු වෙන කෙනෙක් නම් ඔබ මේ වසර තුලදී ඔබේ ඒ සිහිනස් සැබෑ වෙන වර්ෂයක්. යම් තරමකට ඔබට අභියෝග සහිත වුවත් ඔබේ ආර්ථික තත්ත්වය ඉතා වර්ධනීය මට්ටමකට ගෙන එන්න පුළුවන් වර්ෂයක් තමයි 2026 වර්ෂය. ඔබට මේ සඳහා පවතින පළමු අභියෝගය තමයි සෙනසුරු ග්‍රහයාගේ බලපෑම. අෂ්ටම ඒරාෂ්ටක තත්ත්වයක් මේ වෙද්දී ඔබට පවතිනවා. ඒ නිසා රැකියා ස්ථානයේ සමහර විට ඔබ කරන විවිධ වූ වෙනදාමක වේවා මේ සියලුම තැන්වල ඔබට වැඩ අධික වීමේ ස්වභාවයක් දක්නට ලැබෙනවා. මේ වසර පුරාම මේ තත්ත්වය දක්නට ලැබෙනවා. ඒත් එක්කම මතක තබා ගත යුතුයි. ඒ වැඩ අධික ස්වභාවය නිසාම ඔබ නොහිතන සාර්ථකත්වයක් ඔබ සොයාගෙන යීමේ හැකියාවක් ඉහළින්ම පවතින බව. ඒ නිසා ඔබට දැනෙන වෙහෙස ඔබට දැනෙන මහන්සිය කියලා කියන්නේ ඔබේ සාර්ථකත්වයට ගමන් කරන මාර්ගය බව ඔබ මේ වසර ආරම්භයේ සිටම මතක තබා ගත යුතු කාරණාවක්. ඒ නිසා සෑම අවස්ථාවකදීම උත්සාහය අත් නොහැර කටයුතු කිරීම ඔබ කළ යුතුම සහ ඔබේ සාර්ථකත්වයට ඔබේ ජයග්‍රහණ වලට තියෙන එකම මාර්ගයත් උත්සාහයෙන් අත් නොහැර මහන්සි වෙලා වැඩ කිරීම පමණමයි. දෙවැනි කරුණ විදියට සිංහ ලග්න හිමි ඔබේ අධ්‍යාපන තත්ත්වය ගැන කතා කරොත් ඔබ උසස් අධ්‍යාපනය ලබන කෙනෙක් නම් උසස් අධ්‍යාපනය හදාරන ඔබට අතිශයින්ම ජයග්‍රහණ ලබන්න පුළුවන් කාලයක් මේක. ඔබට සිංහ ලග්නයෙන් උපන් දුවෙක් පුතෙක් ඉන්නවා නම් මේ ඔබට සුබදායී බලාපොරොත්තු රාශියක් තබා ගන්න පුළුවන් වර්ෂයක්. සිංහ ලග්නයෙන් උපන් කෙනෙක් විදේශීය විශ්වවිද්‍යාලයකට හෝ විදේශීය වශයෙන් අධ්‍යාපනය ලබන්න බලාපොරොත්තු වෙනවා නම් මේ වර්ෂය තුල ඔබේ ඒ හීනය සැබෑවක් බවට පත් වෙනවා. අධ්‍යාපනය හදාරන ඔබ මතක තබා ගත යුතු කාරණාවක් තිබෙනවා. ඒ තමයි මේ වර්ෂය කියලා කියන්නේ ඔබේ බුද්ධිය සහ දක්ෂතාවය 100,000 ගුණයකින් වැඩි වෙන වර්ෂයක්. ඔබේ බුද්ධි මහිමය සහ මතක ශක්තිය පුදුමාකාර විදිහට වර්ධනය වෙන කාලයක් තමයි මේක. මේ තාක් ඔබ තරඟ විභාග ආදියට උත්සාහ කරලා ඉවර වෙලා ඒවා ජයග්‍රහණයකින් අවසන් කරගන්න බැරි වුණා නම් මේ වසරේදී උත්සාහ කරන්න. මේ වසරේදී ඔබ ජයග්‍රහණය කරනවාමයි. මතක තබා ගන්න ජයග්‍රහණය කරනවා කියන එක මත ඔබ කිසිම දෙයක් නොකර බලාපොරොත්තු වෙනවා නම් ඒ සඳහා නම් ඔබ ප්‍රතිඵල ලබා ගැනීමේ හැකියාව අඩු වෙන්න පුළුවන්. සිංහ ලග්නයේ උපන් ඔබගේ ආර්ථිකය සහ මූල්‍ය තත්ත්වය මොන ආකාරයෙන් 2026 වසරේදී පවතීද කියන කාරණාව තමයි මම මේ කතා කරන්න හදන්නේ. ඔබ නිතර ලොතරැයි ගන්න කෙනෙක් නම් විවිධ දිනුම් මැදීම් ආදියට සහභාගී වෙන කෙනෙක් නම් ඔබ ලබන්නා වූ මහා ජයග්‍රහණ වලින් චූටි කොටසක් මටත් දෙන්න. මොකද මේ වර්ෂය 2026 වර්ෂය කියලා කියන්නේ සිංහ ලග්න හිමි ඔබ පසුපසින් ජයග්‍රහණ හොයාගෙන යන වර්ෂයක්. ඔබ අතහිත ගහන බොහෝ දේවල් වලින් ඔබට පුදුමාකාර විදිහේ ජයග්‍රහණ ලැබීමට තරම් භාග්‍යයක් පවතින වසරක් තමයි 2026 වර්ෂය සිංහ ලග්න හිමි ඔබට. ඔබ මේ වර්ෂය පුරාම මේ කාරණාව හොඳින් මතක තබා ගන්න ගමන් වැදගත් උපදේශයක් ඔබට දීමට තියෙනවා. ඒ තමයි
ඔබ දිනුම් ඇදීමකට හෝ ලොතරැයි හෝ කුමන දෙයකට සහභාගී වුවත් කිසිම වෙලාවකදී ඔබ ඔබේ ධනයට හානි වන ආකාරයෙන් කිසිවක් කරන්න එපා. කරන ඕනෑම දෙයක් ඔබේ ධනයට දරා ගන්න පුළුවන් තරමින් ඔබේ ආර්ථික තත්ත්වයට ගැළපෙන පමණින් පමණක්ම කරන්න. අනවශ්‍ය අවදානම් ගැනීම නිසා ඔබේ මානසිකත්වයේ බිඳ වැටුනොත් ඔබේ ජයග්‍රහණ ඔබ අතින් ගිලිහෙන්නට පුළුවන්. අපි අර කතාවට කියන්නේ අතට ගත්ත දේ කටට දාගන්න බැරි අවස්ථා එන්න පුළුවන්. ඒ නිසා බුද්ධිමත්ව ක්‍රියා කරන්න ඔබ මේ වසර පුරාවටම මතක තබා ගන්න. ආදායම අතින් සිංහ ලග්න හිමි ඔබ පුදුමාකාර විදිහට මේ වසර පුරාවටම ආදායම් ලැබුවත් අනපේක්ෂිත වියදම් ඇති විය හැකි නෙමේ, අනපේක්ෂිත වියදම් වැඩි විය හැකි වර්ෂයක් බව මතක තබා ගන්න. ආදායම පැමිණෙනවා, ඒ වගේම අනපේක්ෂිත වියදම් පැමිණිය හැකි බැවින් ඕනෑම ආර්ථික අස්ථාවරත්වයකට ඔබ මුහුණ දෙන්න සූදානමින් සිටින්න. ඔබ ලබන්නා වූ ධනය, ඔබ ලබන්නා වූ සම්පත්, ඔබ ලබන්නා වූ මිල මුදල් මේ සියල්ලම ඔබ නිවැරදිව කළමනාකරණය කරගන්න. ඔබ විශාල වශයෙන් ධනය ලැබුවත් හැබැයි ඔබේ ලබන ධනය නිස්කාරණේ වියදම් කරොත් ඔබට අනපේක්ෂිත අවස්ථාවලදී ණය ගැනීම ආදියට පවා යන්නට සිද්ධ වේවි. එහෙම වුණොත් එහෙම ඔබ මේ වසර පුරාවටම ඔබේ ජයග්‍රහණ නොව ඔබේ පරාජයන් වලට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. ඒ නිසා වසර මුල සිට ආර්ථිකයේ නිවැරදිව කළමනාකරණය කළොත් වසර අවසානයේදී ඔබ නොහිතනා ධනස්කන්ධයක් ඔබත් එක්ක තියෙන්න අවස්ථාව වැඩි. ඒ නිසා කරුණාකරලා මේ කාරණාව හොඳින් හිතට ගන්න කියලා මම ඔබට මතක් කරන්න කැමතියි. ඔබට අයිති ඉඩමක් හෝ නිවාසයක් මිලදී ගැනීමට හරි විකුණන්න හරි බලාපොරොත්තු වෙනවා නම් වසරේ මැද භාගය මේ සඳහා ඉතාමත් යෝග්‍ය වෙනවා. වසරේ මැද භාගය තුළ ඔබ යම්කිසි නිවාසයක් මිලදී ගැනීමක් සිද්ධ කරනවා නම්, යම්කිසි නිවාසයක් හෝ ඉඩමක් විකිණීම සිද්ධ කරනවා නම් එමගින් ඔබට ලාභ උපයා ගැනීමේ අවස්ථාව පවතිනවා. සිංහ ලග්නයෙන් උපන් ඔබගේ සෞඛ්‍ය තත්ත්වය ගැන අපි කතා කළොත් මේ වර්ෂය ඔබට දරුණු රෝගාබාධ වැළඳෙන්න පුළුවන් ග්‍රහචාරයක් පවතින වසරක් නොවන බව මුලින් මතක් කරන්නම්. නමුත් යම් තරමක නිදන්ගත රෝග හෝ පාදවල වේදනා, වාත රෝග ඇතිවීම සහ වැඩ අධික වීම නිසා මානසික ආතතිය වැනි දේවල් ඇතිවන්නට පුළුවන්. ඒ හැර ඔබට දරුණු රෝග නම් ඔබේ ග්‍රහචාරය අනුව මට පේන්නේ නැහැ. නමුත් කුඩා රෝග ගොඩක් එකතු වුණොත් විශාල රෝගාබාධයක් බවට පත්වෙන නිසා පුංචි රෝගවලට පවා ඔබ ඒ අවස්ථාවලදී ප්‍රතිකර්ම කරගන්නවා නම් ඔබේ මේ 2026 වර්ෂය අති සාර්ථක වර්ෂයක් කරගන්න එය හේතුවක් බවට පත්වෙනවා. ආදරය සහ විවාහය කියන කාරණාව සිංහ ලග්න ඔබගේ මොන තත්ත්වයෙන්ද පවතින්නේ කියලා කතා කරොත් ඔබ ප්‍රේමයෙන් වෙලී සිටින කෙනෙක් නම් ඔබේ ප්‍රේමය සාර්ථක විවාහය දක්වා ගමන් කරන වසරක් 2026 වර්ෂය. ඒ වගේම ඔබ විවාහපත් වෙලා ඉන්නවා නම් මේ අවුරුද්ද ඔබට ඉතා විශේෂයි. විවාහපත් වී සිටින ඔබට මේ ඉතා සුබදායී වර්ෂයක්. ඔබට ඔබේ පවුලේ අයගෙන් වගේම විශේෂයෙන්ම දෙමව්පියන්ගෙන්, සහකරුවාගෙන්, සහකාරියගෙන් හොඳ සහයෝගයක් ලැබෙන වර්ෂයක්. නමුත් ඔබ වචන භාවිතයේදී නම් තරමක් සැලකිලිමත් වෙන්න. ඔබේ වචන භාවිතය නිසා අන්‍යයන්ගේ සිත් රිදිවීම වෙන්න පුළුවන්. අන්න එවැනි අවස්ථාවන් වලදී ඔබට තරමක් දුරට නරක අත්දැකීම් වලට මුහුණ දෙන්න වෙනවා. ඒ නිසා සෑම අවස්ථාවකදීම වචනෙන් ප්‍රවේශම් වීම ඔබේ අනාගතය සහ ඔබේ හෙට දවස ලස්සන වෙන්න ප්‍රබල සාධකයක් වෙයි. සිංහ ලග්න හිමි ඔබට මේ වසර පුරාම සෙනසුරුගේ බලපෑම තරමක් තදින් දැනෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා හැකිතාක් ඔබට ආගමික වතාවත් කරන්න පුළුවන් නම්, දානමාන ආදී පින්කම් කරන්න පුළුවන් නම්, සත්තුන්ට දුගී මගේ යාචකාදීන්ට ඔබට පුළුවන් තරමින් යමක් කරන්න පුළුවන් නම්, ඉගෙන ගන්න ළමයින්ට ඔබට පොත්පත්, පෑන් පැන්සල් වගේ දේවල් දීලා ඒ දරුවන්ගේ සිනහව ආශිර්වාදයක් කරගන්න පුළුවන් නම් බොහෝ විට ඔබට මේ වර්ෂය සාර්ථක කරගන්න මේ ප්‍රතිකර්ම බෙහෙවින් බලපායි. ඒ නිසා සෑම අවස්ථාවකදීම උත්සාහ කරන්න තමන්ටම යහපත ගේන හොඳ දේවල් කරන්න. සමස්තයක් වශයෙන් සිංහ ලග්න හිමි ඔබට 2026 වර්ෂය කියන අති සාර්ථක වර්ෂයක්. හැබැයි මේ අති සාර්ථක වර්ෂය සාර්ථකත්වයෙන් පූර්ණේ කරගන්න නම්, සාර්ථකත්වයෙන් පුරවා ගන්න නම් මම කලින් සඳහන් කරපු දේවල් ඔබට අනිවාර්යයෙන්ම කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා ඒ සියල්ල හොඳින් මතක තබාගෙන 2026 වර්ෂය ඔබේ හීන පැතුම් සියල්ල මල් පල ගැන්වෙන සුබම සුබ වර්ෂයක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. මේ දක්වා ඔබ ඉරහඳ ජ්‍යොතිෂය සමග සම්බන්ධ වෙලා නැත්නම් subscribe කරලා ඉරහඳ ජ්‍යොතිෂය සමග සම්බන්ධ වෙන්න කියලා මම ඔබට ආරාධනා කරනවා.